ට්‍රන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන් ලොජිස්ටික්ස් ඉංජිනීරිං එහෙමත් නැත්තං ප්‍රවාහන කළමනා කරන හා කාර්යෝපාය ඉංජිනේරු මේ වචන ටික ඇව්වාම මොන්න වගේ අදහසක් දොගලගේ ඔළුවට එන්නේ ප්‍රවාහන කළමනා කරන කාර්යෝපාය පොඩි පටලවිල්ලක්ද එහෙනම් ඔගුල ඉල්ල තියන්නේ හොඳම තැනටම ඉතිං අද අපි යන්නේ ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික් සම්බන්ධ ප්‍රශ්න කීපයකට උත්තර හොයන්න TMLE ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක ගැන ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්ස් ඉන්ඩස්ට්‍රිය ගැන අදහස් බෙදාගන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නා ට්‍රන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන් ලොජිස්ටික්ස් ඉංජිනීරිං දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය නිලස් පෙරේරා මහාචාර්යතුමනි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ වැඩසටහනට ආයුබෝවන් හංසක මහාචාර්යතුමනි ඔබතුමා මේ ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්ස් කියන ශ්‍රේෂ්ත්‍රයට පිවිසෙච්ච ආකාරයෙන් කතා පටන් ගත්තොත් ඒක හංසක ඇත්තරම බොහොම මේ අහඹු සිදුවීමක් මම උසස් පෙළ කරද්දි ඇත්තරම මිට වසර ගන්නාවට ඉහතදී මේ ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්ස් කියන ක්ෂේත්‍රය ආරම්භ කරා විතර උපාධි ආරම්භ කල්ලා පොඩි කාලයක් මට ඉගෙන යම්කිසි අවබෝධයක් තිබුණා නමුත් මං උසස් පෙළට ඉදිරිපත් වනේ විදුලි ඉංජිනේරුවෙක් වීමේ අරමුණින් දෛවේ සරදමක් හෝ වාසනාවක් නිසා මට ඒ සඳහා අවස්ථාව ලැබුණ නැහැ ඉතින් මට ලැබුණේ මේ ප්‍රවාහන සහ කාර්යෝපාය ක්ෂේත්‍රයේ මොරටු විශ්වවිද්‍යාලය හදාරන්න මට දෙවනි වරක් උසස් පෙළ කරන්න ලොකු ආසාවක් තිබුණෙත් නෑ ඉතින් මං ඒ නිසා විශ්වවිද්‍යාලයට ආවා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පොඩි කාලයක් ගියා මේ ක්ෂේත්‍රය පිළිබඳ අඳුර අතපත ගාලා ඉගෙන ගන්න නමුත් කෙටි කාලයක් ඇතුළත මට මේ ක්ෂේත්‍රය පිළිබඳ පුදුම ආසාවක් ඇති වුණා මේක විශාල ක්ෂේත්‍රයක් සාගරයක් වගේ ක්ෂේත්‍රයක් ලෝකයේ පවතින ක්ෂේත්‍රයක් ඉතින් ඒ ක්ෂේත්‍රය පිළිබඳ ආපු ආසාව නොතිත් ආශාවක් ඒක ගැන මං හුඟක් හොයන්න ගත්තා පුද්ගලිකව කැනෙ දේශනවලින් එහාට ගිහිල්ලා අධ්‍යයනය කරන්න ගත්තා ඒ නිසා මම නිරායාසයෙන්ම මේ ක්ෂේත්‍රය බොහොම ආදරයෙන් වැළඳ ගත්තා දැන් බොහොම ආසාාවේ මේ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තිකෙක් හැටියට කටයුතු කරන උමාචරතුමා අපි හැමෝම දන්නවගේම ඔබතුමා මොරටු විශ්වවිද්‍යාලයේ වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම විවිධාකාර වූ ජාත්‍යන්තර ජාතික තලයේ පරීක්ෂණ සඳහා ජනාධිපති සම්මානය ඒ වගේම most outstanding researcher සම්මාන වගේ සම්මාන රාශියක් දිනාගත් අය. ඔබතුමාගේ ජීවිතයේ ප්‍රධාන සම්දිස්ථානක සඳහන් කරොත්. ඔය ඇත්තටම මං හිතන්නේ මේ ජීවිතය ගැන හරිම අපිට පුදුමාකාර ගමනක් ඒක. ඉතින් හුඟක් දේවල් මං හිතන්නේ අහම්බයෙන් සිදුවුණු දේවල් මම දකින්න විදිහට. ඒ අහම්බෙන් සිදුවෙන දේවල් වලින් අපි උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නත් ඕනේ. මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මේ ක්ෂේත්‍රය පිළිබඳ මං අර කලින් කිව්වා වගේ ලොකු ආදරයක් ආවා. ඉතින් ඒ නිසා මම බොහොම ක්‍රියාකාරීව යහුසුලුව ක්ෂේත්‍රය ගැන හොයන්න ගත්තා. ඉතින් ඒ නිසා උපාධිය නිරායාසයෙන්ම හොඳින් කරගත්තා. ඒ වගේම මම හුඟක් විෂය බාහිර ක්‍රියාකාරකම් වලත් නිරත වුණා. පසුව කාලයක් මම පුද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. ඒ හරහත් මම මගේ දැනුම වැඩි කරගත්ත වගේම ප්‍රායෝගිකව අපි කොහොමද මේ නිරත වෙන්න මේ ක්ෂේත්‍රයේ නිරත වෙන්න කියන අත්දැකීම් ලබා ගත්තා. මොකද හේතුව මේ ක්ෂේත්‍රය බොහොම ප්‍රායෝගික ක්ෂේත්‍රයක්. අපි ඉස්සරහට කතා කරමු මේකේ තියෙන රැකියාව අවස්ථා කොච්චර තියෙනවද මොකද්ද මේකෙන් වෙන සේවය කියලා. ඉතින් ඒ හරහා ලබාගත් අත්දැකීම් එක මට මේ සුවිශේෂී අවස්ථාවක ඒකත් අහම්බෙන් වගේ වුණේ මට ආචාර්ය උපාධියට මේ පූර්ණ කාලීන ශිෂ්‍යත්වයක් ලැබුණා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒකත් බොහොම වාසනාවක්. ඒ හරහා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් මේ ක්ෂේත්‍රයේ ඉහළම ඉන්න මහාචාර්යවරු යටතේ පෝෂණය වීමේ වාග්ය මට උදා වුණා. ඒ වගේම මම පිට රටවල් වල සේවය කරා පොඩි කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ වගේම ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒ හරහා ලොකු අත්දැකීම් සම්භාරයක් දිනාගත්තා. මගේ ගමන ශක්තිමත් කරගන්න. ඉතින් ඔය කාරණා මං හිතන්නේ විශේෂ සන්දිස්ථාන වුණා මට වෘත්තිකයෙක් වශයෙන් ඒ වගේම විද්‍යාඥයෙක් වශයෙන් සාර්ථක ගමනක් ගොඩනගන්න. ඔව් මචං කිව්වත් වගේ ඇත්තටම මේ සප්ලයි චේන් මොබිලිටි කියන ඉන්ඩස්ට්‍රි එක අපේ ප්‍රායෝගික ජීවිතේ සෑහෙන්න යෙදීම් තියෙනවා. එතකොට මහාචාර්යතුමා අපේ අද එකතු වෙන ඔඩියන්ස් එකට ඒ සම්බන්ධයෙන් අදහසක් ලබා දුන්නා. ඇත්තටම හංසක බොහොම වැදගත් ප්‍රශ්නයක්. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉද්දී මේ මම හුඟක් වෙලාවට මේ මට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන එක. මොකද හුඟක් වෙලාවට
සමාජය යම්කිසි වැරදි මතයක් තියෙනවා මේ ක්ෂේත්‍රයේ තියෙන මේ අපේ ක්ෂේත්‍රයේ තියෙන රැකියා අවස්ථා සම්බන්ධය. ඉතින් ඒක අපි නිවැරදි කරන්න ඕන අනිවාර්යෙන්ම. මම හිතන්නේ ලෝකේ පොදුවේ හැම ක්ෂේත්‍රයකටම මේ සප්ලයි චේන් සැපයුම් දාමය කියන එක හරිම වැදගත්. දැන් අපි මේ වැඩසටහන ගෙදර ඉඳන් බලන ඇතිනේ කීප දෙනෙක්. ඒතර බලන උදවිය බලන්නේ තමන්ගේ දුරකථනය. එහෙම නැත්නම් පරිගණකය. එතකොට මේ පරිගණකය දුරකථනය කියන මෙවලම් ගත්තාම ඒවා ගොඩාක් විවිධ උපාංග එකතු කරලා එකලස් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ කර්තව්‍යයේදී සමහරලාට එක කොටසක් එන්නේ තවත එක තැනකින්, සමහරලාට ඒකට අදාළ වෙන ලෝහ එන්නේ සමහරට අප්‍රිකාවෙන් එන්න පුළුවන්. ඒකට අදාළ වෙන සෙමිකන්ඩක්ටර් එක හදන්නේ චීන වෙන්න පුළුවන්, තායිවාන වෙන්න පුළුවන්, තවත් මේවලම කොරියාවේ හදන්න පුළුවන්, ඊට පස්සේ මේ ටික එකලස් කරන්න වියට්නාමයේ වගේ රටක වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි අපිට ලංකාවට මේ බලන අපිට අතට ජංගම දුරකථනයක් නැත්තම් අපිට ලැප්ටොප් එකක් එන්නේ. ඉතින් එතන වැදගත් කාරණාව තමයි මේ ඔක්කොම මේ තිරේ පිටුපස වෙන්නේ. අපි මේක ගත්තාම අපිට ඒක දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපේ ක්ෂේත්‍රයෙන් කරන්නේ මේ හැමදේම ඉතාමත්ම පැහැදිලි, ඉතාමත්ම තිරසාර ලෙස ක්‍රියාත්මකට නැගීම. එතකොට ඒකෙදී දැන් උදාහරණයක් හැටියට අපි මොකක් හරි දෙයක් හදනවනේ. ඒකට අපි යොදන අමුද්‍රව්‍යවල වටිනාකම, ගුණාත්මක භාවය හරි වැදගත්. දැන් ගෙදරක අපි මොකක් හරි අපි තුමුක හොද්දක් හදනවා කියලා. එතකොට ඒකට යොදන අමුද්‍රව්‍ය ඉතාමත්ම මිලාදික නම් ගෙදරට පාඩුයි. ඒවැ ගුණාත්මකතා භාවය අඩු නම් ඒක ගෙදර ජනතාවට සුදුසු නැහැ. ඉතින් ඒ වගේ අපි මොකක් හරි දුරකථනයක් ඒවා, මෝටර් රථයක් ඒවා, ඇඟලුම් ක්ෂේත්‍රය වේවා, ඕනෑම ක්ෂේත්‍රයක යම් කිසි දෙයක් නිෂ්පාදනය කරද්දී අපි ඒ නිශ්චිත ගුණාත්මකතා භාවය, ඒ වගේම මිල, ඒ සියලුම සාධක නිවැරදිව කළමනාකරණය කරන. ඒ මූලික තැනුම් මේකකේ ඉඳන් පාරිභෝගිකයා කරා ගෙන යෑමේ ක්‍රියාවලිය තමයි සැපයුම් දාමය කියන්නේ. ඉතින් මේක හරි වැදගත්. දැන් මේ පහුගිය කාලේ මේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇවිල්ලා බදු පැනවීම හරහා මේක ගොඩාක් කරලියට ආවා. දැන් ඉදිරියට මේකේ තියෙන වෘත්තියේ තියෙන ගුණාත්මක භාවය සහ වටිනාකම තව තවත් වැඩි වෙනවා. මොකද මේ බදු හරහා කොහොමද අපි මේක තවදුරටත් සාර්ථක කරගන්නේ, ප්‍රශස්තකරණය කරගන්න කියන කාරණාව පිළිබඳ ලොකු කතිකාවතක් සමාජය ඇති වෙලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ අපි සැපයුම් දාමය ගැන ඔය මං කතා කළේ. ඒ වගේම අපි එදිනෙදා ජීවිතයේ දකින සමහර දේවල් තියෙනවා. කියන්නේ අපි ගත්තොත් ලොජිස්ටික්ස් කියන එකට අපි සිංහලෙන් භාවිතා කරන්නේ කාර්යෝපාය කියලා. සමහර ඔබතුමාම කිව්වා, අර මුලදී කිව්වා හංසක මේ පූර්විකාවේදී පොඩි බටලැවිල්ලක් නේද කියලා. ඉතින් කාර්යෝපාය කියන්නේ ලොජිස්ටික්ස්. අතර මාචරතුමා ඒක මේ අපිටත් ප්‍රායෝගික ප්‍රශ්නයක් ලොජිස්ටික්ස් කියලා අහලා තියෙනවා. කාර්යෝපාය කියලා ඇහුවම පස්සේ අදහසක් ආවේ නැහැ ලොකුට. ඒක මං හිතන්නේ ඒක හේතුව සමහරලාට දැන් අපේ සිංහල භාෂාවේ සමහර වචන අපිට ටිකක් දුරස්තයි. ඉතින් කාර්යෝපාය කියන වචනයෙන් ඇත්තටම අපි උත්සාහ කරන්නේ ඉතාමත්ම ප්‍රශස්තව, කියන්නේ ප්‍රශස්තකරණය කියන්නේ ඔප්ටිමයිසේෂන්. ඔප්ටිමයිස් කිරීම හරහා කියන්නේ අපි සමහරලාට යන දුර වෙන්න පුළුවන්, නැත්නම් වියදම වෙන්න පුළුවන්, ඒ වගේ කාරණාවක් අපි අඩු කළ ඒ මොකක් හරි තියෙන අපි බලන නිර්ණායක අවම කරලා කොහොමද අපි යම් කිසි භාණ්ඩයක් තැනකින් තැනකට ගෙනියන්නේ කියලා. ඉතින් ඒකත් ඉතාමත්ම වැදගත්. අපි දකිනවා හුඟක් වෙලාවට තියෙනවා ගුදාම්, වෙයාහවුසස් කියලා. ඒවා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දකිනවා කන්ටේනර්ස්, ඒ වගේ දේවල් විශාල වශයෙන් ගමනාගමනය වෙනවා. ඒතර මේවා කොහොමද ප්‍රශස්තව කරන්නේ? ඒක තමයි කාර්යෝපාය ක්ෂේත්‍රයේ තියෙන ගබඩා කරන. ඒ වගේ ගොඩාක් දේවල් තියෙන විශාල ක්ෂේත්‍රයක් මේක ලෝකය විශාල වශයෙන් බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයක්. මොකද හුඟක් කර්මාන්ත ක්ෂේත්‍රයන්ට කාර්යෝපාය වැදගත්. ඒ වගේම ප්‍රවාහනය අපි හැමෝටම පොදුයි. මොකද අපි එදිනදා ජීවිතේදී කොච්චර ප්‍රවාහනය පාවිච්චි කරනවද? ඒක බස් රථයක වෙන්න පුළුවන්, කෝච්චියක වෙන්න පුළුවන්, තමන්ගේ පුද්ගලික වාහනයක් වෙන්න පුළුවන්, බයිසිකලයක් වෙන්න පුළුවන්. ඒ වගේ හැම ක්ෂේත්‍රයකම කොහොම හෝ පුද්ගලයන් කීප දෙනෙක් එක ස්ථානයක සිට තව ස්ථානයකට ගෙන යාම ප්‍රවාහනය. හැබැයි ප්‍රවාහනය කිව්වම දැන් සමහර අයගේ තියෙන යම්කිසි වැරදි අර්ථකථනයක්. මම හිතන්නේ අපි දකින්න ප්‍රවාහනය ටිකක් වෙනස්.
කෝනයකින් හංසක කිව්වයි වචන ට්‍රන්ස්පොටේෂන් කෙන දකින්න ඇතරම මේ බස්සක යනවා නිකන් වාහනවල එකතුවක් විතරයි ඊට වඩා එහට මේ ඩික ප්‍රෝගම්ග ඒවගේ මේ ට්‍රන්ස්පොටේෂන් කෙන ඉන්ඩස්ට්‍රික ඉවල් වෙලාතිීම හරිට හරි හංසක ඉතාමත්ම මේ ලස්සන්ට ඒ කාරණාව මතු කලා කිව්ව වචනේ මොබිලිටි කෙනක ඒ වචන ඉතාමත් වැදගත් දැන් එක මුදක් ජාත්‍යන්තර පරිහරණය වන වචනයක් ලංකාවට කලුත් වචන අපි සමහර රටවල් දකිනවා ඒ රටවල්ල තියෙන ප්‍රවාහන මාත්‍යංශයක් මේ මොබිලිටි මිනිස්ට්‍රිය එක සචලතාව මොබිලිටි කියන එකට වචන තකොට මේකෙද අපි කරන්නේ ඩිජිටල් තාක්ෂණය ප්‍රවාහනය සඳහා එකතු කරගන්න එතකොට ප්‍රවාහනය අර අපි හැමදාම දැක්ක ප්‍රවාහණයට වඩා එහාගේ ප්‍රවාහනයක් කැනතම අපි කතා දැන් මමර කලින්ම මේ පිළිතුර දෙද්දි පටන්ගත් අර මම විශ්විද්‍යාල ශිෂ්‍යයක් එද්දි මම මගේ මේ ප්‍රශ්නයවා මටයක් අපහසතාවක්කාගල මොකද හුඟක් අයහන්න මේ උපාදිය කරහම රැකයා තියෙන්නේ ශ්‍රී ලංකා රේල්වේ රෙල්ලුවේද එහෙමත් නැත්තං ලංගමේද ඒවගේ ප්‍රශ්න අපිට ඒකා ලැහිල තියෙන ඇත්තම කතාව ඒවැ කිසිම උපාධිධාරය අපේ අධ්‍යනංශයෙන් ගිහිල්ල නැහැ අපේ අධ්‍යනංශයෙන් යන්න ඔය තියෙනවන විවිධ මෙවලා දැන් උදාහරණයකට පරිගණක යෙදව ජංගම දුරකත්න එදවම් මාශිතව අපි හැමෝම භාවිතා කරන අපි නම්ගම් සඳහන් කරන්න ඕන්නෑ නමුත් ඒ යම් යම් ආයතන වලින් ත්‍රීරෝධරත් එමත් නැත්තම් වෙනත් ප්‍රවාහන පහසුකම් අර යම් කිසි සාධාරණ මිලකට ඒ රූට් එක අපි කියනවා ගමනාන්තයට යන මාර්ගය ප්‍රශස්ත කරණය කල්ල ඒ ලබා දෙන තාක්ෂණය ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ ප්‍රවාහණයට අපේ උපද්ධාරය විශාල වශයෙන් යොමුවෙන ඉතින් අපි ප්‍රවාහණය දකින්න අර සාම්ප්‍රදායක ඇසින් නෙමේ අර මොබිලිටි සචලතාවය කියන ඒ ඇසෙන් නව තාක්ෂණයක් එකතු කරගෙන ඉතිං මං හිතන හංසකගේ ප්‍රශ්නයට මං සාධාරණ පිළිතුරක් දුන්න එක අනිවාර්යයෙන් අපේ හැමෝටම මේ ලබා දුන්න අදහස ඉතා වටිනවා මොබිලිටි සචලතාවේ ඒවගේම සැපයුම් දාම එමත සප්ලයිචේ ඇත්තරම අපේ රටක් නියාමනයේ හරේ තියෙන දේවල් මාචර්තුමා කීපදියට මේ සප්ලයිචේනන් මොබිලිටි කියන්න ඉතා වැදගත් කාර්බාරයක් ඉටු කරන ඉන්ඩස්ට්‍රිකක්න එතකොට මාචරතුමනි අපේ ටමලි ඩිග්‍රි ප්‍රෝග්‍රම් එක මේ ඉන්ඩස්ට්‍රිකට පිසිම සඳහා ලැබෙන පන්නරය මොනවාගේද ඕ ඇත්තටම හංසක මේ අපේ උපාධි තියෙන විශේෂත්වයක් තියෙන අපේ උපාදිය මීට අවුදු විස්සකට විතර උඩදී පටන් ගන්නේ ඇත්තටම අවශ්‍යතාවයක් මත ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රිකේ එහමත් නැත්තම් අපි දකින පුද්ගලික සහ රාජ්‍ය ආයතනවල අවශ්‍යතාවේ මත තමයි මේ උපාදී පටන්ග දැන් අද අපි මේ උපාදිය මේ අධ්‍යනංශය පටන්ගරන අවුදු ඉස්සක් යන තැන අපි දකිනවා අපේ උපාධිතාරීන් මේ ක්ෂේත්‍රයේ ඉහළම තැන්වල ඉන්නෝ ප්‍රධාන විදායක නිලධාරීන් සාමාන්‍ය අධිකාරිවරු එවැනි ඉතාමත්ම ඉහළ නිල්තත් දරනු ඉතින් මම දකින විදිහට අපේ උපාදිය ඉතාමත්ම විශේෂිත උපාදි ඇතර මාචාතුමා මමත් මේ ඩික්‍රි ප්‍රෝග්‍රම් එකට පිසිමේදී හිතුවෙන අපේ ඩික්‍රයෙන් අවුට්වෙච්ච ප්‍රජුවන්ටලා මෙච්චර ඉහර තලවල රදි සිටිනා කියලා ඇත්තර මේක මොඩත් ඉතම පුදු විදිර කාරණයක් වුණ ඒ ඇත්තට මහිතන මේ හරිම මේ වාසනාවක් ඒකට හැබැයි ඒක මේ නිකං අහම්බයක් නෙමේ ඒකට හේතුව මංහිතන්නේ අපේ උපාදිය අපි ගනිතංශෙන් උසස් පෙළ කරන ශිෂ්‍යා වැත්තමයි අපි එකතු කරගන්න ඉංජිනේරු දෙපාර්තමෙන්තොක් වශයෙන් තොට ඔවුන් හරහා අපි විශාල වශයෙන් මේ ප්‍රශස්ත කරණය කොහොමද අපි පරිගණක තාක්ෂණය දැන් අපි හැමෝම කතා කරන මේ කෘතිම බුද්ධිය ඒ අයි අපි කතා කරන ඩේට සයින්ස් ගැන අපි කතා කරන බ්ලොක් චේන් ගැන වගේ විධ මෙවලම් ගැන කතා එතොට දැන් අපේ උපාදිය වර්තමානය ගත්තාම අපි ඒ වගේ තාක්ෂණයන් භාවිතා කරන තත්වයට ගිහිල්ලා තියෙනවා මේ සප්ලයි චේන් ලොජිස්ටික්ස් මොබිලිටි කියන මේ ශේත්‍ර එකන සැපයුම් දාමය කාර්යපාය සහ සචලතාව මඟර ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ සිංහල ඉංග්‍රීසි වචන සිංහල වචනවලට වඩා සමහරලාට පහසුවෙන් පිට ෆමිලිය වෙලා තින්නේ ගොඩක් ලාට මොබිලිටි වචන අප එකට ගිහිල තින්න ඒක තමයි ඉති එතකොට අපි උත්සාහ කරන මේ අලුත් තාක්ෂණය කොහොමද මේ ක්ෂේත්‍රයන්ගේ පරිහරණය කරන්න තුට අපේ ගනිතංශයෙන් උසස් පෙළ කල්ලා ඒ එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත්ම බුද්ධිමත් ශිෂ්‍යාවන් පිරිසක් කෙන්නේ ඒ අපේ ශක්තියක් ති ඔවුන් විශ්විද්‍යාලට ආවට පස්සේ අපි ඔවුන්ට අවශ්‍ය කරනේ පදනමදා පදනම කියන්නේ මේක අලුත්ම ක්ෂේත්‍රයක්නේ උසස් පෙළ කරද්දී හන්සක අපි ඇත්ත කතා කරු හන්සක දැන හිටියත් නෑ මේ ක්ෂේත්‍රය මොකක්ද කියලා මම දැන හිටියත් නෑ උසස් පෙළ කල්ලා ගෙදරයි නමුත් මේකට ආවට පස්සේ අපි
පදනම දාන්න ද මේ සාකච්ඡාවද අපි කතා කර මේ මොනවද සප්ලයි චේන් ලොජිස්ටික්ස් මොබිලිටි කියන්න කියල නමුත් කවුරහරි මේක බලලා අපි විශ්වාස කරනවා කීප දෙනෙක් එයි කියලා අපේ අධ්‍යනාශය ඒ ආවට පස්සේ වනත් ගොඩක් දේවල් තියෙන පදනමක් වශයෙන් ගෙනක ඒ දේවල් අපි ලබාද ඒ වගේම අපි ගනිතමය මූල ධර්ම හරහා ශිෂ්‍යෂාවන්ගේ ඒ තාර්කික ඥානය ඔප්නම්ම ඒ වගේම මං අර කලින් කිව පරිගණක යෙදවුම් මේ කැන්නේ ඒ අයි වගේ දේවල් එමත් නැත්තන් ඩේට සයින්ස් රොබොටික් වගේ දේවල් කොහොමද අපි ප්‍රායෝගික මේ ක්ෂේත්‍රය යොදවන්න අන්න ඒක ගැන අපි විශේෂ නිපුණතාවයක් ලබාද ඒ වගේම මංහිතන්නේ දැන් අපි දළ වශයෙන් ගත්තොත් මේ ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න අවශ්‍ය වෙන කුසලතාවෙන් අවශ්‍ය කියන ස්කිල්ස් එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් පුංචි දේවල් වෙන්න පුළන් කණ්ඩායම එක වැඩ කරන්න කොහොමද නායකත්වය දෙන්න කොහොමද එහෙමත් නැත්තම් එකිනෙකා සමඟ වැඩ කරන්න කොහොමද ව්‍යාපෘතිකල්මනා කරණය කරන්න කොහොමද ඔයි වගේ දෙවල් අතිච්චය වැදගත් උපාදියෙන් පස්සේ සාර්ථක ගමනක් යන එහෙම නැත්තන් එක අමාරුයි මොකද පුද්ගලිකාංශය රජයංශය වනත් වර්තමානයේදී ඒ කාරණ බලාපොරොත්තුව නැත්තං අපි ඉහළම ලකුණු ගත්ත පලියට රැකියාවක් අනිවාරෙන් ලැබෙන්නේ නැහැ රැකියාව ලැබුණත් කෙනෙ හොඳම රැකියාව ලැබෙන්න රැකියා ලැබෙනවා හැමෝටම නමුත් හොඳම රැකියාව ලැබෙන්න අර එතනින් එහාට එකැනේ අපි මුරුදු කුසලතා පෙන්න්න ඒ වගේම රැකියාව ලබාගත්තයි කියන්න එතනින් ගමන හමාරණ එතනින් එහාට යන්නන අර දක්ෂතා ප්‍රගුණ කරන්න ඕනේ තමන්ගේ වෘතිය සොෆ්ස්කිල්ස්ලින් තමයි අපි රැක්සාර කියන පස්සේ එතනින් තව අපිට ඉහල් තලවලට යන්න පුළුවන් හරියට හරි හන්ස එතකොට ඒ කාරණාවෙදී මංහිතන අපි විශේෂයෙන් අපේ අධ්‍යනංශය විශාල වෙහෙසක් ගන්නවා අපේ කාර්යමණ්ඩලේ අධ්‍යයන කාර්යමණ්ඩලේ මේ කියන කුසලතා අපේ ශිෂ්‍යය තුළ ගොඩන ඒක මංහිතන්න ලොකු කාරණාවක් වෙලා තියෙනවා අපේ ශිෂ්‍යෝ ඔවුන් උපධධාරීන් වෙලා ක්ෂේත්‍රයට ගියාට පස්සේ ඔවුන් ඉතාමත්ම වේගේ තාමත්ම ශීග්‍රයෙන් තමන්ගේ වෘතිය ඉහලටම යන ඒ නිසාතම අපි අද දකින්නේ ප්‍රධාන විධායක නිලධාරීවරු සාමාන්‍යාධිකාරීවරු ජේෂ්ඨ කළමනාකරුවෝ එවැනි ඉහළ විශ්ලේෂකයෝ එවැනි ඉහළ තනතුරුවල ලංකා විතරන්නම ජාත්‍යන්තරව අපේ උපාධිධාරී ඉතාමත්ම සාර්ථක බැබලමින් පවතින ඉතින් ඒක මංහිතන්නේ ඔවුන්ගේ දක්ෂතාවය අනිවාරෙන් එතන තියෙනවා ඒ වගේම අපි අධ්‍යනංශයක් හැටියට අපි අර යාවත් කාලින්න අපි නිතර මේ ක්ෂේත්‍රයකයන් හරිම වේගෙන් වෙනස් වෙන ක්ෂේත්‍රයක් එතර ඒ වේගෙන් වෙනස් වෙන ක්ෂේත්‍රය අලුත් අලුත් දැනුම් අපි ගෙනල්ලා ජාත්‍යන්තර ඇත්ත එකතු වෙලා විශේෂයෙන්ම විශාල සංඛ්‍යාවක් විදේශය විශ්වවිද්‍යාලක එකතු වෙලා පර්යේෂණ කටයුතු ඒව කරනවා ඒවැන් ඒ ගන්න දැනුම අපි ඉතාමත්ම වේගෙන් අපේ ශිෂ්‍යයෙන්ට ලබා දෙනවා ඒ හරහා දැනුම ආකල්ප කුසලතය ඔය කාරණා තුන අපි ඉංග්‍රීසින් කෙන නොලේජ් ස්කිල්සන් ඇටිටියුඩ්ස් ඔයි තුනම්ට ප්‍රමුඛත්වයක් දීලා අපි අපේ ශිෂ්‍යයෙන්ම ගොඩනගනවා සාර්ථක උපාධිධාරීන් තිං මේ දක්වා අපෙන් පිටත්වුණු අපේ උපාදිය ලබාගත්තු උපාධිධාරීන් ඉතාමත්ම ඉහල තනතුරුවල කටයුතු කරන ඉතින් ඒක බොහොම ආඩම්බරයට කාරණයක් අපිට කිව්වත් වගේ ප්‍රාණ කළමනා කරන හා කාර්යෝපාය දෙපාර්තමේන්තුවේ පළමු වසරේ ශිෂ්‍යෙක් හැටියට මටත් ඇත්තම ඉතාම පුළුල් අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා මේ ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්ස් කියන ශේෂය සම්බන්ධය ඒවගේම අධ්‍යාපයට අමතරව කිව්වත් වගේ මෘදුක සරදා සම්බන්ධයෙන් ඉතාම පරිචය දැනුමක් අපි ලබා දෙනවා ඉතිංස ඊළඟට අපි යොමු වෙන්නේ මේ ට්‍රන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්ස් කියන ඉන්ඩස්ට්‍රීකේ රැකියාව විඳපුළ වෙතට ඇතරමස අද සමාජයේ ඉතාම තරංකාරය රැකියාව විඳපුලක් තියෙන්නේ අපේ TMLD අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්ට මේ රැකියාවස්ථා ඉවරවෙන්නේ කොහොමද ඇත්තටම මේ වැදගත් ප්‍රශ්නයක් ඕක මහිතන්න අපේ දැන් හංස කලා විශ්විද්‍යාලට ආපු හම අපෙන් අහන ප්‍රශ්නයක් විශ්විද්‍යාලට එන්න බලාපොරොත්තින් ඉන්න හැම හන ප්‍රශ්නයක් මහිතන අපේ අධ්‍යනංශය තියෙන විශේෂත්වයක්ත්තම අපි මේ අපි බොහෝම ප්‍රගතශීලීව අපි අපේ වෘතිය සම්පාදකින් එක කටයුතු කරනවා එකන්නේ ඉන්ඩස්ට්‍රේකේ අපේ ක්ෂේත්‍රයේ වෘතීන් ලබා දෙන ආයතනත් එක ඉතාමත්ම ප්‍රගතශීලීව කටයුතු කරන ඇති ඒ නිසා අපි හැමදාම අපේ උපාධිධාරී ඉතාමත්මික්මනින් රැකියාවක් ලබාගන්න විශේෂයෙන්ම අපි ගත්ව අවසාන වසර ශිෂ්‍යයෙන් ගත් සමහර අවස්ථාවලදී අවසාන
අවසාන විභාගය ලියන්න පටන්ගන්න කලින් රස්සාාවක් ලබාගෙන එක සහතික කරගෙන ඉවර ඉති වැනි වාතාවරන්න තියෙන ඉතින් අපේ සංඛ්‍යාලයකට බැලු හම අපේ අධ්‍යනංශය අපේ උපාධිධාරීන්ගේ රැකයා ලබා ගැනීම වේගේ තාමත්ම වැඩි තාමත් මික්මනේ ඔවුන් රැකයා ලබාගන්නවා එක අනිතක මං දැකලා තියෙන කාරණාවත්තම ලංකා විතරක්ම ජාත්‍යන්තරවත් ඒ කාරණාව තියෙන තර මත් යමිසි කාලයක් ඇමරික එක්සත් ජනපදේ කෙටිකාලයක් වැඩ කර වගේම ඔස්ට්‍රේලියත් පොඩි කාලයක් සේවය කර ති එතකොට අපේ උපද්ධාරීන්ට ජාත්‍යන්තර වශයනුත් පිළිගැනීමත් තියෙන එක ඉතාමත්ම වැදගත් කාරණාවක එක මංහිතන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අනිත්තක මංහිතන්නේ මේ ශේත්‍රය ගැන ගත්තෝ දැන් අපි දැන් ඉන්න ලෝකය ගත්තාම හන්සක හරි වේගෙන් වෙනස්සෙන ලෝකයක්නේ එතකොට අද තිබ්බ ලෝකෙන මේ හෙට තියෙන් ඉතින් මේ වෙනස් වෙන ලෝකයක්ත් එක්කත් අපේ ශේත්‍ර ඉතාමත්ම සමගාමීව යනවා විශේෂම දැන් අපි ගත්තොත් මේ පහුගේ අවුරදු පහගත්තොත් අපිට ආව කොවිඩ් ව්‍යසනයාව ඒ වගේම ආර්ථික අවපාතයක්කා මේ අවස්ථා දෙකෙත් අපේ උපද්ධාරෙන්ට රැකිය ඇති අපි ඒ අවස්ථාවද අපි අධ්‍යන කාරමණ්ඩල හැට පොඩ්ඩක් අපිත් පොඩ්ඩක් පොඩි චකිතයක්කාව අපේ ශිෂ්‍යන්ට රැකියාවලද පොල යම් කිසි ගැටලුවක් ඒදි කියලා හෙමුණේ නෑ අපේ ඒ වසරවල්ල හිටපු උපාධාරයෙන් විභාගය ලියන කාලය ඇතුළතම සමහරය එකන වැඩිමුණොත් මාසයක් ඇතුළත වෘත්තීන් හොයාගත් ඒක විශාල ප්‍රවණතාව ඉතින් ඒ ප්‍රවණතාව දිරටත් යයි කියල තමයි අපි බලාපොරත්වෙන් මොකද දැන් අපි ගත්තෝ එක ආයතන ඇතියෙන වර්ල්ඩ් එකොනොමික් ෆෝරම් කියලා ඒක ස්විත්සලන්තේ තියෙන මේ ආයතනයක් රාජ්‍යනොයන ආයතනය මේ ආයතනයෙන් ෆියච ජොබ්ස් රිපෝට් එකන්නේ අනාගතයේ රැකයා වලඳ පොල පිළිබඳ වාර්තාවන් හදන තර 2025 වාර්තාව ගත්තාම ඒ වාර්තාව පරිශීලනය කළොත් සප්ලයිචේ ලොජිස්ටික්ස් ට්‍රන්ස්පොටේෂන් කියන ගැන කියන කාරණා ගැන ඒ විෂයන් ගැන විශාල වශයෙන් සඳහන්ලත ගක් තැන්වල ඒ ගැන සඳහන්ලා එතකොට මේ ක්ෂේත්‍රය වැඩි වැඩියෙන් වර්ධනය වෙන ක්ෂේත්‍රයක්කට තමයි හඳුනාගෙන ති ඒක එක කාරණාව ඒ වගේම තව දෙයක් තමයි මේ අපි ගත්තොත් මේ වාර්තාව ගක් තැන්වල සඳහන්ලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ තාක්ෂණික කුසලතාව තාක්ෂණික නිපුණත්වය තියෙන උදවියගේ රැකයාවෙල පොල තවත් වැඩි වර්ධනය වන කෙන එකැන් දැන් මේ ක්ෂේත්‍රය ඉන්න විධ වෘත්තිකයෝ දැන් මේ ක්ෂේත්‍රය ගත්තාම අපි අපේ විශවිද්‍යාලෙල්ලා බදන තාක්ෂණික ඉංජිනේරු පාල එතකොට සමහරලාවට වෙනත් වෘතිකයොත් මේ ක්ෂේත්‍රය ඉන්න අපි එක පිළිගන්න ඕන කැන වෙනත් ක්ෂේත්‍රවලින් ආපූදරි නමුත් පොදුවේ මේ වර්ල්ඩ් එකොනොමික් ෆෝරම් එක රිපෝට් එකෙන් කියන්නේ තාක්ෂණික සහ ඉංජිනේරු පදනම තියෙන වෘතිකයන්ගේ රැකයා වෙළඳ පොල වැඩි වෙනවාගේ තොට ඒ වාර්තාවගත්තම එක සඳහන් කරනවා විශේෂයෙන්ම කෘතිම බුද්ධිය ඒ ඩේට සයින්ස් බ්ලොක්්චේන් රොබොටික්ස් ඕගේ දේවල් නෙක්ටක් සයිබ සිකරිට ඕගේ දේවල් පාවිච්චි කරලා මේ ශේත්‍රේ සප්ලයිචේන් ලොජිස්ටික්ස් මොබිලිටි ට්‍රන්ස්පොටේෂන් කෙන ශේත්‍රයේ වෘත්තිය කරන උදවියට රැකයා වෙළඳපොල තවතවත් ශීක්‍රයෙන් යොර වෙනවා කියලා ඒගොල්ල සංඛ්‍යාලයකන දත්ත ඒ වගේම විවිධ විශ්ලේෂණ හරහා ඔවුන් ඔප්පු කල පෙන්නල තින ති ඒක මංහිතන්නේ හොඳ ප්‍රවණතාව එක ජාතික වශයනු ජාත්‍යන්තර වශයනුත් තියෙන ප්‍රවණතාව අපි විශේෂයෙන්ම අපේ පෞද්ගලිකංශය අපි එකතු වෙලා වැඩ කරන සමාගංක වැඩ කරහම ඕනුත් කියන්නේ ඉදිරියට තව තවත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ශිෂ්‍යන්න ඔවුන්ගේ සේවට බඳව ගන්න කෙ ඒක මංහිතන්නේ ඉදිරියට අපිට විශ්වාසයක් තියෙනවා අපිට පෙනෙන ඉදිරියේදී මේ පිළිබඳ තියෙන ඉල්ලිම තවත් වැඩි වෙනවා ඒ වගේම අපි දකිනවා රටේ සහ ජාත්‍යන්තර මේ ශේත්‍රයේ අයකෙන් දැම් මම මේ කතා කරේ වාර්තාවක් සම්බන්ධ වහන්සක වාර්තාවෙන් එහාට ගිහාම අපිට පේනවා යම් සංවර්ධන කට දැ උදාහරණය කැටිට ගත්තොත් කොළඹවරයි කොළඹවලාද පුළුල් කර දැන් අපි ශිෂ්‍ය හැටියටදි කොළඹවරයි තිබෙන පුංචි කොටස දැන් කොළඹවරයට තව ලොකු කොටසක් දකුණු කොළඹවරා එක තුලාති එතකොට ඉදිරියේදී උතුරු කොළඹවරය කියලා එකක් හැදෙන්න තකොට දැන් එහෙම ඒවා එකතු ඇති විවිධ පර්යන්තයෙන් ඒ පර්යන්තාහම ඒවැ රැකයා වෙළඳ පොල විවර වෙන දැන් දැනටම
ඒ දකුණු කොළඹ වරායේ එක්තරා පර්යන්තයක සාමාන්‍ය අධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන්න මගේ හිත මිත්‍රයෙක් මගේ මාත් එක්ක එකට උපාධිය හදාරපු මගේ සංඝයෙක්. ඒ වගේම අපි ගත්තොත් අනිත් පර්යන්තවලත් අපේ ශිෂ්‍යයෝ ඉතාමත්ම ඉහළ නිලතල දරනු. ඉතින් මේවා මෙහෙම විවිධ නව පර්යන්තෙද්දී නව කර්මාන්ත ශාලා එද්දී විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ලංකාවේ අලුත් කර්මාන්ත ශාලා බිහි වෙනවා. ඒ වගේ දේවල් එක්ක අපි දකිනවා රැකියා වෙළඳපොළ තව දුරට අපේ ක්ෂේත්‍රයට විවර වෙන ප්‍රවණතාව. ඉතින් අනිත් එක තමයි මං හිතන්නේ අපේ උපාධියේ මාස 6ක කාලයක් දෙනවා අපි පුහුණු කාලයක්. ඒ පුහුණු කාලේ ආධුනිකත්ව පුහුණු අධිකාරියත් එක්ක එකතු වෙලා අපි ලබා දෙනවා. ඒකෙදි අපි දැකලා තියෙනවා අපේ ශිෂ්‍යයෝ තාමත් ඉහළ දක්ෂතා දක්වනවා. ඉතින් ඉහළ දක්ෂතා දැක්වුවාම මේ ආයතනත් බොහොම ප්‍රශංසනීයව අපිත් එක්ක කතා කරනවා මේ ශිෂ්‍යයන්ගේ දායකත්වය. ඉතින් ඒ දායකත්වයත් එක්ක අපි දකින දේ තමයි හුඟක් වෙලාවට ඒ ආයතන හැමතිස්සෙම මේ ක්ෂේත්‍රයෙන් යම්කිසි ශිෂ්‍යයන් බඳවා ගැනීමක් කරනවා නම් ඔවුන් හැමතිස්සෙම ප්‍රමුඛත්වය දෙන්නේ අපේ අධ්‍යයනාංශයෙන් ඒක බඳවමු. අනිත් පැත්තෙන් ගත්තාම මම හිතන අවසාන වශයෙන් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙද්දි මම කියන්න ඕනේ දේ තමයි දැන් අපේ අධ්‍යයනාංශයේ විශේෂත්වයක් තමයි අපේ අධ්‍යයනාංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ගත්තාම සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. අපේ හුඟ දෙනෙක් කියන්නේ පුද්ගලිකංශයේ සේවය කරලා උදවී ඉන්නේ. කීප දෙනෙක්ම ඉන්නවා. එහෙම ඒ අත්දැකීම තියෙන ඔවුන් දන්න පුද්ගලිකංශයේ හෝ රාජ්‍යාංශයේ රැකියාවල අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒක එක්තරා කාරණාවක්. ඒ වගේම අපේ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, සම්මානිත මහාචාර්යවරයෙක් ඉන්න ඔවුන් හැමෝම ගත්තාම ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලබාගත්ත අය. ඇත්තටම අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ලෝකයේ මහද්වීප හතරකින් අපේ ආචාර්ය උපාධි සමන්විත වෙලා තියෙන අපේ වැඩි පිරිසක් නෑ. හරිම සුළු පිරිසක් ඉන්නේ. අපේ 10 දෙනෙක් විතර තමයි ඉන්නේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලේ. නමුත් ඒ 10 දෙනා ලෝකේ මහද්වීප හතරේ විවිධ ඉහළ විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි අරගෙන නැවත රටට සේවය කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නවා යාවත් කාලිනව ලෝකයේ සහ ලංකාවේ ඒ තියෙන ට්‍රෙන්ඩ් එක මොකද්ද, ඒ අවශ්‍යතාවය මොකද්ද කියලා. ඒකට අනුව අපි පුළුවන් තරම් අපි අපේ ශිෂ්‍යයන් සන්නද්ධ කරනවා රැකියාව වෙළඳපොළ ජය ගන්න. මාචාතුමා කිව්වත් වගේ ඉතාම ඉහළ තලයක අපේ දෙපාර්තමේන්තුව රැඳිලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉහළ මට්ටමකට දෙපාර්තමේන්තුව රැගෙනයි කියලා. එතකොට මාචාර්යතුමා ඊගාවට අපි අපේ මේ බලන් ඉන්න ඔඩියන්ස් එකට කිව්වොත් එහෙම ඇයි ඒගොල්ලෝ මේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය කියන ඉංජිනේරු ශාස්ත්‍රය තෝරගන්න ඕනේ? ඇත්තටම හංසක එක මෙහෙම මං පටන් ගන්නම්කෝ. දැන් අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම අපි හුඟක් වෙලාවට අර තනි පීල්ල යන්නේ. අපි හුඟක් වෙලාවට ශිෂ්‍යත්ව ලියනවා, සාමාන්‍ය පෙළ ලියනවා, උසස් පෙළ ලියනවා. අපි අර රැල්ලට යන ස්වරූපයක් තියෙනවා. මේ විභාග ලියන්න ඕනේ, මං කියන්නේ ලියන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. නමුත් ඊට පස්සේ අපි උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලය තෝරගත්තේ හුඟක් වෙලාවට මම දකින ප්‍රවණතාවක් තමයි අපි රැල්ලට හිතන. මං හිතන්නේ අපි දැන් මම ආමන්ත්‍රණය කරන මේ උසස් පෙළ ලියපු ශිෂ්‍යාවන්ට අපි ආමන්ත්‍රණය කරන. එතකොට ඇත්තටම හංසක ඕන් වැඩිහිටියෝ. ඒතර වැඩිහිටියෝ හැටියට අපි දකින්න ඕනේ කාරණාවක් තමයි දැන් ඔබ වෘත්තීය වෙළඳපොලේ කොටස්කාර. එතකොට දැන් අවුරුදු 13ක් පාසල් අවධිය ගත කළා හමාරයි. දැන් උදාහරණයක් 20ක් විතර ඇති. එතකොට දැන් මෙතනදී ඔබ තීරණය කරන්න ඕනේ ඔබේ ඊළඟ අවුරුදු 30 40 පිළිබඳ. ඒකනේ යථාර්ථය. එතකොට ඔබ තෝරගන්න ඕනේ ඔබට හදවතට දැනෙන ක්ෂේත්‍රය. තමන්ගේ හදවතට දැනෙන සහ අවස්ථාව තියෙන ක්ෂේත්‍රය. එතකොට ඒ පිළිබඳ බොහොම සවිඥානික වෙන්න ඕනේ කියන එකයි එක තමයි මම කියන කාරණා. ඉතින් මම කියන්නේ මේ අපේ අධ්‍යයනාංශයට එන්න ඕනේ ඔබ මේ ක්ෂේත්‍රය පිළිබඳ ආසාවක් කැමැත්තක් තියෙනවනම් එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. අපි හැමෝටම එන්න කියන්නේ නැහැ. මොකද හේතුව මේ ක්ෂේත්‍රය ඉතාමත්ම ගතික ක්ෂේත්‍රයක්. ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන හරිම ප්‍රගතිශීලී ක්ෂේත්‍ර. විශාල අවස්ථා තියෙන ක්ෂේත්‍රයක්. රැකියා අවස්ථා තියෙන ක්ෂේත්‍රයක්. හැබැයි ඔබට මේ පිළිබඳ යම්කිසි කුතුහලයක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට මම විශේෂයෙන්ම මේ බලන් ඉන්න
පිරිසට කියන්නේ මේ පැත් පිළිබඳ පොඩ්ඩක් හොයලා බලන්න. YouTube එකට යන්න පුළුවන්, අන්තර්ජාලයට යන්න පුළුවන්, ඒවා හොයලා බලන්න මේ ක්ෂේත්‍රය පිළිබඳ මොකද්ද තියෙන්නේ කියලා. ඒකට ඔබට හිතනවා නම් මේ ක්ෂේත්‍රය ඉතාමත්ම ආකර්ශනීයයි, ඔබට අවුරුදු 30ක් 40ක් මේ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන එක ප්‍රශ්නයක් නෑ කියලා, මේක ගැන ආසාවක් එනවනම් මම හිතන්නේ ඒක වැදගත් සම්දිස්ථ. ඊට පස්සේ ගත්තාම මම අර කලින් කිව්වා මේ ක්ෂේත්‍රයේ අපි දිවිනේ ප්‍රමුඛයි. ඉංජිනේරු අධ්‍යයනාංශයක් හැටියට අපි මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ශ්‍රම බලකායට අවශ්‍ය වෙන ප්‍රවාහන කළමනාකරන සහ කාර්යෝපාය ඉංජිනේරුවරු බිහි කරනවා ඉහළම මට්ටමේ. ඒ වගේම අපි ගත්තොත් අපේ අධ්‍යයනාංශයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ කරනවා. අපේ පර්යේෂණ විවිධ ලෝකයේ වටා පැතිරලා තියෙන ඉහළම විශ්වවිද්‍යාලයක අපි එකතු වෙලා වැඩ කරලා මේ පර්යේෂණ එලි දක්වනවා. ජාත්‍යන්තර වශයෙන් අපේ විශ්වවිද්‍යාලයට සහ අපේ අධ්‍යයනාංශයට ලොකු පිළිගැනීමක් තියෙනවා. ක්ෂේත්‍රය තුළ අපේ අධ්‍යයනාංශය ඉහළින්ම කැපිපෙනවා. ඉතින් ඒ දැනුම ඔබට එකතු ගැනීමේ අවස්ථාවක් තියෙනවා මේ උපාධිය හරහා. ඉතින් මම හිතන්නේ මේ ගතානුගතිකව හිතන් නැති ශිෂ්‍යයන්ට මේක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන විශාල වශයෙන් අවස්ථා තියෙන උපාධියකට ඇවිල්ලා තමන්ගේ දැනුම ආකල්ප කුසලතා වැඩිවර්ධනය කරගෙන ඉදිරියට යන්න. මම නැවතත් කියන්නේ මේක වෙනම ක්ෂේත්‍රයක්. හංසක දන්නවා ඇති හංසක පළවෙනි වර්ෂ ශිෂ්‍යයෙක් හැටියට අනිවාර්යෙන් වෙනමම රහක් අපි බලාපොරොත්තු වුණාට වඩා සෑහෙන දෙයක් තියෙනවා මේක අන්තර්ගතේ. ඒක තමයි. ඉතින් එතකොට මම ඒකයි කියන්නේ අර අවබෝධයෙන් එන්න. අර රැල්ලට එන්න එපා. අපි මේ වීඩියෝ එක දාපු පළියට ඇප්ලයි කරන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේක ගැන හොඳට හොයලා බලලා මේකට ආසන්න. මොකද ඔබ මේ වෙලාවේ ගන්න තීරණය ඔබේ ජීවිතය වෙනස් කරන තීරණය. ඔබේ ජීවිතය අවුරුදු 30ක් 40ක් එහාට වෙනස් කරන තීරණය. දැන් මම පුද්ගලිකව ගත්තොත් මං විශ්වාස කරන විදිහට මගේ ජීවිතේ වැඩිපුර කාලයක් මං ගෙවලා තියෙනවා. මං ගෙවලා තියෙන කාලෙට වඩා මං ගෙවන්න තියෙන කාලය අඩුයි කියලා මං විශ්වාස කරනවා. එතකොට මට අවංකවම දැනෙන දේ තමයි මම මේ කරන රැකියාව, මං මේ කරන ක්ෂේත්‍රේ මට මගේ ජීවිතේ අවසානය දක්වා කරන්න පුළුවන්. ඒ එනර්ජි එක, ඒ උද්‍යෝගය, ඒ කුතුහලය මගේ ඇඟේ තියෙනවා. මොකද ඒ ක්ෂේත්‍රය පිළිබඳ මට ලොකු ආදරයක්, ආසාවක් තියෙනවා. ඉතින් මම පොදුවේ කියන්නේ ඔබ තීරණය ගන්න ඕනේ ඔබේ අනාගතය ගැන හිතන්න. ඒ පණිවිඩය තමයි මම විශේෂයෙන් දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සාකච්ඡාවේදී අපි ගොඩක් කතා කළා මේ ක්ෂේත්‍රය ගැන, ක්ෂේත්‍රයේ තියෙන අවස්ථා ගැන, ක්ෂේත්‍රයේ තියෙන ප්‍රවණතා ගැන. ඔබට හිතෙනවා නම් මේක සුදුසු තෝතැන්න කියලා ඔබේ ගමන ශක්තිමත් කරගන්න අපි බොහොම ආසයි ඔගොල්ලන්ව අපේ උපාධියට එකතු පහදු කරගන්න. අපේ කණ්ඩායම ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා. අධ්‍යයනාංශය, අනධ්‍යයනාංශය, අපේ ශිෂ්‍ය ප්‍රජාව. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මම හිතන්නේ මේ රටේ සහ ජාත්‍යන්තරව මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් වෙනස්කම් කරමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ මේ ක්ෂේත්‍රයට කැමති හැමෝටම අපි ආරාධනා කරනවා එකතු වෙන්න අපේ උපාධියත් එක්ක කියලා. එහෙනම් අප මේ කතාබහේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාචාර්තුමනි, ඔබතුමාට බොහොමත් ස්තුතියි. ඉතාමත් කාර්යබහුල අවස්ථාවක වුණත් අපේ ඇරයුම් බාර අරගෙන අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි මට ආරාධනා කරාට හංස. බලන්න ඔයගොල්ලෝ හැමෝටමත් මේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් කියන ඉන්ඩස්ට්‍රි ගැන අදහසක් එන්න ඇති. සප්ලයි චේන්, මොබිලිටි මේ මොනවද කියලා ඕගලන්ට යම් අදහසක් මේ පොඩ්කාස්ට් එකෙන් ලැබෙන්න ඇති. ඉතින් ආයෙත් මේ වගේ වැඩසටහනින් හමු වෙනකන් අපි අද සමුගන්නවා. මම හංසක රන්දිමා.